ඉතින් guys ඔන්න ගෙනාද අලුත්ම වීඩියෝ එකක්. ඉතින් අපි ගමු මේ අපි මුලින්ම ගමු BR නෙමෙයි guys. අපි ගමු CS ගන්න හරිනේ යමු. CS ගන්න ඕනස් කොනේ. එහෙනම් අපි හොනස් කොනේ අයියේ. BR වල මොකද හොනස් කො? අම්මා BR ගන්න 380ට යන්න ඕනේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ guys ඉතින් දුක්බරයි හැගුම්බරයි ලෝමුස් තමයි. ඉතින් ලෝමුස් මැච් එක බලන්න ආසිතේ. ඒ guys අපි යාළු වෙන්න නැති තම එක්ක යාළු වෙන්නේ ඕකම යාළු. ඩිසර්ට් ඊගල් එක මං හිතනවා පොරෝ කෙනෙක් වෙන්න ඇති කියලා. Guys. Well. Amma යුද්ධේ well නෑ අපිට. අපිත් මෙඩියක් කොදාගන්න ඕනේ guys ඉතින්. හරිනේ. හරි හරිනේ අපේ මල්ලි තමයි ඒක ගැහුවේ. ඔන්න දැන් යෝ guys ප්‍රමුඛයා. ඉතින් බලමු ප්‍රමුඛයා දෙන වැඩේ. ඉතින් මට well. Yes, දැක්කනේ. දන්නවනේ guys ඉතින් ප්‍රමුඛයා කිව්වොත් ඉතින් ගැම්මඩ ඉතින් දුලා තමයි. පොඩි එකා ආයෙත් ගහනවා. පොඩි එකාට වැඩේ කොට දාන්න පුළුවන් ඉදන්නේ හරි බලමු ඉතින්. පොඩි එකා ගත්ත AWM එකයි දෙකේ ෂොටි. AWM ගන්නවනේ ඉතින් ගහන්න අමාරුයි මූ ගහයිද දන්නේ. දැන් මෙතන නෑ යුවා මෙයාට දුකයි වගේ. ඒකයි. හරි ඒකත් කිල්. සෑපද එහා පැත්තේ ඉතින් දයෝ මට මේ දෙකේ ෂොටිය එහෙම උරුත් නෑ මෝ. පොඩි ගානේ ගත්තේ මම දන්නේ නැහැ මට ගහන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා කිල්. ඉතින් බීම බදාගෙන මං ගැහුවා. වැඩක් මෝඩ පිස්සෙන් ඉතින් අන්තිම වෙලාවේ මේ අයියෝ ඇත්තමයි guys 3ට 1යි අපි ඉතින් පළවෙනි මැච් එක දින්නේ මම පොරෝ කියලා ගායි මොන පොරෝ ගෙනද අයියෝ බා අතනින් තමයි hina වෙන්නේ. හරි එයත් අපි වගේ ගහන්න ගියේ හරි ගියේ නෑ. පොඩි එකාට හරි hina. මොකද මම මේ ගන්න එක මන් දන්නේ නැහැ මං කවදාවත් ගහලා නැහැ මේ වගේ. Este modulo utano
හරි උඩ පැන ගන්න පරක් වුණා කියන්නේ මැච් එක අවසන් නෑ අර වෙන ඉවරයි බූයා ඉතින් පහන එක මං කියපු දැන hina වෙන්නේ මං කිව්වේ නෑ ඒ වුණාට ඕකට හිතන දෙනින් තමයි hina වෙන්නේ කිව්වේ නැති මම නොකියන ඕගොල්ලෝ හිතන තැනින් තමයි hina වෙන්නේ ඉතින් ගජමෑන් කියලා පොරොක් ඉන්නවා මන් නම් දන්නේ අපි ඊනම් BR එක ගහන්න බෑනේ දැන් බලමු ලෝන් වුල්ෆ් මොනස්කෝ කීයද කියලා 75 දැන් මල පයින්නවා ඉතින් අපි කෙලින්ම ගහමු ලෝන් වුල්ෆ් එක ආයි ඉතින් අද වීඩියෝ බලන්න guys අද වීඩියෝ එක බලන්න ආසයිතේ වීඩියෝ එක බලද්දි ඩෙසර්ට් ඊගල් එක ගන්න පුතා දෙකේ ෂොටිය P90 එක හරි ඉවරයි මොකක්ද වෙදුනේ දන්නේ මොකක්ද වෙදුනේ කියලා දැන් ගන්න අපේ මල්ලි වසරේ හොඳම වදකාරයා කිව්වොත් සරලවම හරි හරි එයයි පරාදි මෝට්ටයක් දාපු අනේ ඩෙසර්ට් ඊගල් එක මගේ පියවන්තට කවු මේ පොඩි එකා ඇගිලි දාන හින්දා මට මොනා මේ මොකද වුනේ අඩේ AWM නේ ඈති ඉඳන් ගන්න සුපිරි බාණ්ඩේ බලහන් AWM කැරක්ටර් තරම් ඉවරයි හරි දැක්කනේ කපටි මොලේ දැක්කනේ බෝසා කපටි මොලේ ඉවරයි ඒම් කරගෙන හිටියා ඉතින් වුකොන්ගේ කැරක්ටර් එකේ ස්කිල් එක ඉතින් ගයිස් පට්ටම වටිනවා දැක්කනේ මට වැට්ටින වෙලාව ඊළ බලමු හරි අපේ පොඩි එකත් මං කරපු වැඩේම කරන්න ගියා ඈ කවුද හිමමාලියද කවුද කියලා ගියේ අඩේ හීනමාලික කවුද සිංහලේ ගෙබ්බා MP40 ගත්තේ ඩෝ සිංහලේ කිය ඌ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ගන්න ඕනේ බං මැච් එක වුණාම MP40 හරි ඉවරයි අපි 3ට 2 ලෙස හීන මාලිගාව මේ වගේ හීනේ මැවෙනවද පුතේ දැන් අපේ හීන බොද වෙන
එතකොට මුගේ හීන මෑවෙනවා. ඒක තමයි ඉතින් කතාවේ සරලත්වය. වම්පි. හරි ඉවරයි. හීන මාලිකා ගානවනේ බං. අඩෝ. හීන මාලිකා අඩෝ. ඒ වීඩියෝ එකක් කරනවා බං දිරන්න දියන් කුටියට. එහෙම FF කරන්න. මේකේ වාසනාව තිබ්බොත් ඉතින් ගායිස් වාසනාව. හීන මාලිකා. හරි ඉවරයි. දැන් අපේ එයා කියන්නේ නම් එයා තමයි FF Knife එකේ පොරෝ කියලා. ඉතින් බලමු අපේ මල්ලි FF Knife එකේ පොරෝ කියන්නේ බලමු ඉතින් මොකයිද කියලා. පොරෝ කරපු විදියට වැඩේ කරා. හතරට හතර. Oh no. එකයි ගයිස් ගන්න පුළුවන්. අප්පු මේකේ වාසනාව තිබ්බොත් විතරයි වදින්නේ. Sorry. Just Jinnagori. Just. හීන මාලිකාට ගැද්දාම පුතේ දැන් යාව. යාළුවෙක් විදියට කරලා. ඕගෙන් නෙමේ බං. යෝ පොටි එක. අයියෝ මේ හරි අවුල නැහැ. තව ලොන් ෆ්ලැග් ගමු. උගේ වාරේ මොකක් ගන්නේද? ඌ කවුද? ඌ තින් අඩේ හීන මාලිකානේ බං. මාලිකා. ඌ දන්නේ අපි සිංහලයි. මයික් ඔන් කරාම අඩෝ හීන මාලිකා. අපිට ඇහෙනවද දන්නේ? උඹේ හීන හැබෑ වෙනවා අපේ හීන බොද වෙනවා. ඒක තමයි වෙන්නේ. හීන මාලිකා ඔබ සිංහලනේ. ඒක මොකද වෙන්නේ? ඔෆ්ලයින් ගියා. ඔෆ්ලයින් ගිහලා ඉබේනේ අප්පෝ. වීඩියෝ එකක් ඇතෙනවා බම් මගේ ඔෆ්ලයින් ගියාද? මොකද මේ? මුකුත් තිබෙන්නේ නැහැ. යන්නේ. ටච් ඉන්නේ. මොල්ලි මොකක් හරි කරා අම්බෝයි. හීන මාලිකාකාරය ඉන්නවද? හරි නිදි. අඩි ඌ වැඩ ඌ ඉන්නෝ උන්ලේ. ඌ මොකද රවිනුගේ ෆෝන් එක ලැග් වෙනවද? හීන මාලිකාට හීන බොද වෙන්න ගන්න ගායිස්. ඔන්න බලන්නකො ඉතින්. අපේ මල්ලි ගාරි ඉතින් යා ගන්නෙම ඉතින් කෙලින්ම FF Knife එකෙන් තමයි ගහන්නේ. ඉතින් බලමු හීන මාලිකාට තමන්ගේ හීනි පොද කරගන්න පුළුවන් සැබෑ කරගන්න පුළුවන් විදිහ. හරි ඌය හීන මාලිකාගේ බොද. ඉතින් ගායිස් හීන මාලිකා බොද කරගන්න වෙලා යාට. ඉමෝට් එකක් දාපුවම අයියෝ උදුරනවනේ හැම වෙලේම. අපේ මල්ලි ෆෝන් උතුරනවා. ඉතින් ගායිස් 4-0. හීන මාලිකා thank you bye.
ඔය අපේ හීන සැබෑ කරනවා ඔයාගේ හීන බොද කරගන්නවා කොච්චර මෙහෙවරක්ද ඒකි පහට බින්දුවයි හීන මාලිගා සැපද හීන මාලිගා කියලා තමයි අපිට කියන්නේ thank you ඔයාට ඔයාගේ හීන බොද කරගෙන අපේ හීන වලට උදව් දුන්නට ඉතින් let's prevent ලොබියට යමු උටරික් දාමු තායකෝ හීන මාලිගාගේ හීන බොද කරන්න බෑ එමු හීන මාලිගාද ඒ ඌ හීන මාලිගා තමයි හීන මාලිගාගේ හීන දෙපාරක් බොඩ කරලා තියන්නේ guys ඉතින් මේ අම්මා යාකෝ හරි කමන්නේ ඉතින් හීන මාලිගා බය වෙලා අපිට හීන මාලිගා යාළු වෙන්නේ පුට්ටක් ගිහිල්ලා කන්න ගියන් හරි අපේ මල්ලි කෑවා ඉතින් ලේසි පහසුවෙන් බලමු හීන මාලිගා අපේ හීන සැබෑ කරයිද පො මොන බොටෙද්ද මූ වගේ එක ගහනවට වඩා හොඳයි කියන්නේ ලදරු බබෙක් හරි මෙහෙම ඔබලා එක හරි දාගන්න පිට නම් ඉතින් හරි මසාදානයක් වුණේ ගණන් ගන්න ඒවා मेरे लाइम खाने का दिया बोला हरी आपी वाला हीन मालिका गहा पांगो मुवा में मेम कर लो धन्यवाद धन्यवाद मुटे में अडो हीन मालिका डेसर्ट ईगल का अडे डेसर्ट ईगल के मटा हम्बुन्ने AWM के दिनों एम के लगा हटा रूटी अंडे दिया वो तो बोटा आ गया ना बोले अगर नहीं मानता है कहीं और नहीं वो ऑफलाइन की लगाई सीधी ठीक है ना ऐसे पहुंच रेडी हिडर में क्यों नहीं रूट डोडो एक ताते नंटी के ऊपर न कोई हरी अबे अरे हीन वाली गाय थी तमंगी काट हीन बुद्ध करना हीन में प्रश्न कुनीताई अप्रियाई थी අද වීඩියෝ එකේ ඉතින් එච්චර කැම්මක් අල්ලන්න බැරුණා සුපිරි වීඩියෝ ඉදිරියටත් ගේන්න පුළුවන් ඉතින් ලයික් කරලා තියාගන්න සබ්ස්ක්‍රයිබ් උත් කරන්න ආස නම් ඉතින් එක දෙයිනම් ඕකෙන් ගන්න क्योंकि हादसी हादलिस्ना है ये दास खेलना माने बम फ्री फायर गाना बे सारे लोग मगी ना मैं फ्री फायर गाना bot.com I need guns
හරි වාසි එකක් ගැහුවා. වාසි නේද කොල්ලෝ ඉතින්. ලයිට් එකක් දාන්න ඕනේ වාසි කොල්ලෝ. අර රුට වඩා හොඳයි මං කියන්නේ. VSK 94 ගත්තා ඉතින්. මේව ගන්න කවුද? හරි පරාදයි මැච් එක. ඉතින් අර ගොල්ලෝ වික්ටර්. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. ගුඩ් බයි. ලයික් කරන්න.